डबल डबल गන්න තියෙද? බඩගින්න අඩු වෙනවනේ. මේ අර අපි මේවා තියෙනවා. අනේ ඒක ශා ලස්සන. Hi guys, welcome back to my YouTube channel. අපි අද මේ යන්නේ කළුගඟ ජලාශය බලන්න. डबल डबल गන්න තියෙද? බඩගින්න අඩු වෙනවනේ. මේ අර අපි මේවා තියෙනවා. තව එකක් ගන්න බෑ හිතපන් එක. හායි. මේකත් මෙන්න. ගන්න. බැටි යන්න ලෙස. ඉතින් අර එකට බලලා යන ගමන් අපේ කට්ටියට පොඩි බඩගින්නක් ඇවිල්ලා අපි පාන් කෑවා. අපි මේ යන්නේ කන්තලේ ඉඳලා හබරනට යන පාරේ ගිහිලා හතරස්කොටුවෙන් හැරුණා. හතරස්කොටුවෙන් හැරුණට පස්සේ අපිට ඊළඟට හම්බෙනවා ගිරිතලේ. ගිරිතලේ හරහා ගිහිල්ලා තමයි අපි ලග්ගලට යන්නේ. මේ ඕගොල්ලොන්ට පේන්නේ ගිරිතලේ වැව. දැන් අපි මේ පහු කරන්නේ ගිරිතලේ වැව. මේක ටිකක් කන්තලේ වැවට සමානයි කියලා අපිට හිතෙනවා. හැබැයි කන්තලේ වැව මේකට වැඩිය ප්‍රමාණයෙන් විශාලයි. ඊළඟට අපිට මේ හම්බෙන්නේ දියබෙදුම ඇල. මෙතන මාරම ලස්සනයි. ලොකු ඇල මාර්ගයක් ගමන් කරන්නේ මේක දිගේ අපි ගොඩක දුරක් යන්න ඕන. ඇල දෙපැත්තේ ලස්සනට ගස් කොළන් තිබුණා. ඒ වගේම තමයි එහා පැත්තේ කුඹුරු යායකුත් තිබුණා. අපේ ගමන නතර කරලා අපිට මෙතනින් නාන යන්න කියලා හිතුණා අන්තිමේට. දැන් ඔන්න අපි තැනට මේ ඉන්නේ අපි කළුගඟ ජලාශයේ එන්ට්‍රන්ස් වෙන මේන් ඩෝ එක ගාව. මෙතන එන්ට්‍රන්ස් එකට අපිට කීයක්වත් යන්නේ නැහැ. හැබැයි අපි එන්ට්‍රන්ස් වෙන තැනදී අපේ ID එකක් තියාගන්න. මේ ඔයාලට පේන්නේ කළුගඟ ජලාශයේ ඉඳලා මොරගහ කන්ද පැත්තට යන පොඩි ඇල මාර්ගයක්. මේ ඇල මාර්ගය ඔයාලට පේනවද දන්නේ නැහැ. චුට්ටක් ඇතුළට යනකොට උමගක් තියෙනවා. මේ උමග සෑහෙන දුරක් තියෙනවා. ශා ලස්සන. ඔන්න අපි තැනට ආවා. මෙතන ලස්සනට මේගොල්ලෝ නඩත්තු කරනවා. ඒ වගේම කියන්න ඕනේ මෙතන මාර පිළිවෙලයි අස් කරලා අතු ගාලා හරිම පිරිසිදුව තියාගෙන ඉන්නවා. ඒ වගේම වොෂ්රූමුත් ඒ වගේ. වොෂ්රූමුත් මාර ලස්සනට පිළිවෙලට තියෙනවා.
අපි කළුගඟ ජලාශය බලන්න ආවා. මේ තියෙන්නේ කළුගඟ ජලාශය. මම ඇත්තටම දැකලා නෑ මෙච්චර ලස්සන ඩෑම් එකක් කොහෙදව. මාරම ලස්සන ඩෑම් එකක් තියෙන්නේ. මෙතෙන්ට මුළු පළාතක්ම ලස්සනට පේනවා. මේක ඇත්තටම හොටෙල් එකක් වගේ. ඒ තරම් මාර ලස්සනට නඩත්තු කරගෙන මේක පවත්වාගෙන යනවා. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම බලන්න යන්න. හැබැයි මේකේ තියෙන මේ ලස්සන නැති කරන විදිහට නම් වැඩ කරන්න එපා. අර වැහිලා තියෙන කන්දද? අර කළුගඟ. අරක තමයි හරස් කළ මේක හැදුවේ. අර යටින් පේන්නේ. ඔව් මෙයා තමයි ගයිඩ් නේද? ඔය අද ගයිඩ්? ඇත්තටම හිටිය අපේ ගයි. එයා තමයි මේ ඔක්කොම ප්ලෑන් කරලා අපිව කරගෙන ආවේ. මෙයා මේ පැත්ත ගැන හැම තැනම මාර විදියට ඇවිදලා තියෙනවා. ඒ නිසා මෙයා දන්නේ නැති දෙයක් නැහැ. ඊළඟට කට්ටියගේ ෆොටෝ ෂූට් එක පටන් ගත්තා. එහෙනම් අපි ඊළඟ ගමනත් එක්ක හම්බෙමු. බයි.